ජනවාරි 3 වෙනිදා පළමු වන දේව ප්‍රකාශනය. පළමු වන ජොහාන් 2:29 සිට 3:6 දක්වා. උන්වහන්සේ ධර්මිෂ්ඨ බව ඔබ දන්නහු නම් දමටුකම් කරන සියල්ලන් උන්වහන්සේගෙන් උපත ලබා සිටින බව ඔබට තේරුම් යනු ඇත. බලන්න, පියාණන් වහන්සේ අපට කෙතරම් ප්‍රේම කර ඇද්ද? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියන තරමට උන්වහන්සේ අපට ප්‍රේම කළසේක. ඇත්තෙන්ම අපි උන්වහන්සේගේ දරුවෝමය. ලෝකයා දෙවියන් වහන්සේ නොහඳුනන බැවින් ඔහු අපද නොහඳුනති. ප්‍රේමවන්තයනි, අපි දැනටම දෙවියන් වහන්සේගේ දරුවෝය. එහෙත් අනාගතයේදී අපි කොයි ආකාර අය වන්නමුදැයි තාම ප්‍රකාශ වී නැත. කෙසේ වෙතත් උන්වහන්සේ ප්‍රකාශ වෙන විට අපි උන්වහන්සේට සමාන බව දනිමු. මන්ද උන්වහන්සේගේ ප්‍රකෘති ස්වභාවයෙන්ම අපි උන්වහන්සේ දකින්නුමු. උන්වහන්සේ පිළිබඳ මේ බලාපොරොත්තුව ඇති හැම කෙනෙක්ම උන්වහන්සේ පිරිසිදුව සිටින්නාක් මෙන් තමන්ද පිරිසිදු කර ගනිති. පව් කරන සෑම දෙනම දේවනීතිය කඩ කරති. පාපේ නම් දේවනීතිය කඩ කිරීමය. ක්‍රිස්තුස් වහන්සේ පැමිණියේ පව් දුරු කරනු පිණිස බව ඔබ දන්නහුය. උන්වහන්සේ තුල පාපයක් නැත. යමෙක් උන්වහන්සේ තුල ජීවත් වන්නේද ඔහු පව් නොකරයි. පව් කරන කිසිවෙක් උන්වහන්සේ දුටුවේවත් උන්වහන්සේ අඳුනන්නේවත් නැත. දේව වාක්‍යය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය ජොහාන් පළවෙනි පරිච්ඡේදයේ 9 සිට 34 දක්වා. පසුදින ජොහාන් තෙමේ ජේසුස් වහන්සේ තමා සමීපයට වඩින දැක මෙන්න ලෝකයේ පාපය දුරලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයානෝ මට පසුව එන තනන් වහන්සේ මට පෙර සිටි බැවින් මටත් වඩා උතුම් යයි යමෙක් ගැන මම කීවෙම්ද. ඒ මුන් වහන්සේය. මම උන්වහන්සේ නොහැඳින සිටියෙමි. එහෙත් වතුරෙන් බෞතිස්ම ස්නාපනය කරමින් මා පැමිණියේ උන්වහන්සේ ඊශ්‍රායල් වරුන්ට ප්‍රකාශ වන පිණිසයයි කීය. තවද ජොහාන් සාක්ෂි දරමින් ආත්මය අනන් පරවියකුමින් අහසින් බැස උන්වහන්සේ මත වැඩහිඳිනු මම දිටිමි. මම උන්වහන්සේ නොහැඳින සිටියෙමි. එහෙත් වතුරෙන් බෞතිස්ම ස්ථාපනය කරන්නට මා එවා වදාළ තනන් වහන්සේම මට කතා කොට ආත්මයන්න් යමකු පිට බැසවිත් වැඩහිඳිනු ඔබ දකින්නේද? ඒ වනාහි සුද්ධාත්මයන්ගේ බෞතිස්ම ස්නාපනය කරන තනන් වහන්සේයයි වදාළසේක. ඒ දේ මම මදිටිමි. දැක උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝයයි සාක්ෂි දරුවෙමි කීවේය. සමිදානන් වහන්සේගේ සුභ ආරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුමන් තුළ ප්‍රේමවන්ත සොයිර සොයිරියනි, අද සුවිශේෂය තුල අපිට හමු වෙන්නේ ස්නාවක ජුවාම්තුමා දකින්නවා ක්‍රිස්තුන් වහන්සේ ඈත තියා එනවා. මේ ජනතාවට උන්වහන්සේව පෙන්නලා ස්නාවක ජුවාම්තුමා බොහොම ලස්සන වගන්තියක් කියනවා. මෙන්න ලොවේ පව් දුරලන බැටළු පෝතකයානෝ කියලා. ප්‍රේමවන්තීනි, මෙන්න මේ පදයේ එන්නේ පරණ ගිවිසුමේ. පරණ ගිවිසුමේ තිබුණා ඒ ඊශ්‍රායල් ජනතාව අවුරුද්දකට සැරයක් සමරන මංගල්‍යයක්. ඒකට කියනවා යොම් කිපූර් කියලා. එහෙම නැත්නම් Day of Atonement කියලා. ඒ කියන්නේ ඊශ්‍රායල් ජනතාවගේ පව් කමා කරගන්නා දිනය තමයි එදින. එදින ඊශ්‍රායලයේ විශාල මංගල්‍යයක්, මහෝත්සවයක්. එදින නායක පූජකයා ලකලෑස්ති වෙලා ගිවිසුම් කරඬුවතන ඒ මණ්ඩපයට ඇතුළු වෙලා විශේෂ මෙහෙයක් සිදු කළා. ඔහු පළමුවෙන්ම එළුවන් දෙදෙනෙකුව ගත්තා. එක එළුවෙකුව මරලා ඒ ලේ අරගෙන ගිවිසුම් කරඬුව එහෙම නැත්නම් සුද්ධ ස්ථානයේ තිබෙන ඒ මණ්ඩපයට ඉහනු ලැබුවා. ඉන්පස්සේ දෙවෙනි එළුවව අරගෙන
මුළු ඊශ්‍රායල් ජනතාවම මෙතෙක් කල් කරලා තියෙන පාපයන්, ඒ කියන්නේ අවුරුද්ද පුරාම ඔවුන්ගේ දරදඬු කම්මත සිදු වුණා වූ සියලු පාප ඒ එළුවට රහසින් පවසනවා. පවසල ඉවර වෙලා ඒ එළුවව අරගෙන යනවා පාලුකරයට. එහෙම නැත්නම් මහා ප්‍රපාතයකට ගිහිල්ලා අතහරිනවා ඒ එළුවව මැරෙන්නට. එතකොට ජනතාව විශ්වාස කරුවා අපේ පව් කරගහපු අපේ පව් වලින් පිරුණු මේ එළුවා දැන් මරණයටපත් වුණා. අපේ පාපවලට ඒ තුල සමාව ලැබුණයි කියලා. මෙන්න මේක නිසා තමයි ඉංග්‍රීසි භාෂාවෙන් අපි කියනවා ස්කේප්ගෝට් කියලා. ඒ කියන්නේ අන් අයගේ පව් කරගහන තැනැත්තට අපි කියනවා ස්කේප්ගෝට් කියලා. බොහෝ වෙලාවට මේ වචනය එන්නේ අන්න අර යොම් කිපූර් කියන ඊශ්‍රායල් ජනතාව සමරපු මංගල්‍ය තුලින්. එතකොට මෙන්න මේ අර්ථයෙන් තමයි ස්නාවක ජුවාම්තුමා ක්‍රිස්තුන් වහන්සේව පෙන්වලා කියන්නේ අලුත් ගිවිසුමේ ජනතාවගේ පව් දුරලන බැටළු පෝතකයානෝ තමයි මෙන්න මේ ඉන්නේ කියලා. ඒ කියන්නේ ස්නාවක ජුවාම්තුමා මේ මෙසියස් තුමාගේ කාර්යභාරය නියමාකාරයෙන් හඳුනාගත්තයි කියලා මෙන්න මේ තුල අපිට ප්‍රකාශ වෙනවා ප්‍රේමවන්තීනි. දැන් ඊශ්‍රායලයේ හිටපු අනිත් ජනතාව මෙසියස් තුමාව දැක්කේ මහා බල පරාක්‍රමයෙන් වැජබෙන රජ කෙනෙක්. ඒ වගේම ඊශ්‍රායලයට දේශපාලන නිදහස දෙන රජ කෙනෙක් විදියට. නමුත් ස්නාවක ජුවාම්තුමා කියනවා මේ තැනැත්තා මෙසියස් තුමා ජනතාවගේ පව් කරගහලා ඒ පාප වෙනුවෙන් මියැදෙන්නට ඕන. ඒ තුල ජනතාවගේ පව් දෙවියන් වහන්සේ විසින් කමා කරන්නට යෙදෙනවයි කියන මෙන්න මේ අපූර්ව සංකල්පය මෙසියස් තුමාට ආදන්නේ, ක්‍රිස්තුන් වහන්සේට ආදන්නේ මේ ස්නාවක ජුවාම්තුමා. එහෙමනම් එතුමා මෙසියස් තුමාව හොඳ හැටි අවබෝධ කරගෙන තිබුණයි කියලා මේ තුල අපිට ප්‍රකාශ වෙනවා. එහෙමනම් ප්‍රේමවන්තීනි, ක්‍රිස්තුන් වහන්සේ සැබෑවටම අපගේ පව් කරගහලා අපගේ පාපයන් නිසා මියදිලා ඒ පාපේනට දෙවියන් වහන්සේගේ සමාව අපට ලබා දුන්නු අලුත් ගිවිසුමේ බැටළු පෝතකයාණු කියලා අපි හඳුනගනිමු. ඒ තුල අපේ පාපවලට මියදුණු ක්‍රිස්තුන් වහන්සේට අපේ ජීවිතය තුලින් ණය ගැති බව අද දවසේ අපි ග්‍රහණය කරගන්නට උත්සාහ දරමු. අන්න ඒ වගේම තමයි ප්‍රේමවන්තීනි, අපගේ පව්වලට වන්දි ගෙවපු ක්‍රිස්තුන් වහන්සේට අපි දක්වන හොඳම කෘතගුණ දැක්වීම තමයි අපි පාපයෙන් වැළකීලා ඉන්නට ඕනයි කියන දේ අපි තේරුම් ගන්නට උත්සාහ කරමු. එහෙමනම් ශුද්ධවන්ත ජීවිතයක් ගත කිරීම තුළ උන්වහන්සේ අපට දැක් වූ ආදරයට අපි ප්‍රතිප්‍රේමයක් දක්වන බව තේරුම් අරගෙන ඒ ඔස්සේ ජීවත් වෙන්නට අපි උත්සාහ දරමු. ඔබට ජේසුස් පිටයි.